කාශ්මීරයේ රැඳී සිටි සංචාරකයන් 26 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ පාකිස්තාන ප්‍රහාරයෙන් පසු පාකිස්තානය සහ ඉන්දියාව අතර අර්බුදකාරී තත්ත්වය වැඩි දියුණු වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. එසේ එල්ල වී ඇති හමුදා ප්‍රහාරය ඉන්දියාවෙන් කළ පළිගැනීමක් ලෙසද නම් කොට ඇති බවක්ද පළවෙනවා. පාකිස්තානයන් සංචාරකයන් හට එල්ල වූ මරණීය හමුදා ප්‍රහාරයට දඩුවම් කිරීම සඳහා ඉන්දියාව ඉස්ලාමාබාදය තෝරාගෙන සිටින විට පාකිස්තානය ඉන්දියාවට එරෙහිව බොහෝ පියවර ගනු ලැබුවා. ඉන්දියානු ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය තහනම් කිරීමට පාකිස්තානය පියවර ගත්තා. එසේම ඉස්ලාමාබාදයේ රැඳී සිටින ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රිකයින් අඩු කිරීමට පියවර ගනු ලැබුවා. ද්විපාර්ශවික සියලු වෙළඳ කටයුතු නතර කර දැමුණා. අඟහරුවාදා පහල්හම් අසල එල්ල වූ සංචාරක ප්‍රහාරයට කවුරු වගකිව යුතුදැයි ඉන්දියාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කොට නැහැ. එසේම පාකිස්තාන බලධාරීන්ද තරයේ කියා සිටින්නේ මේ ප්‍රහාරයට Tamanගේ කිසිදු සම්බන්ධයක් නැති බවයි. තත්ත්වය මෙසේ තිබියදී ඉන්දියානු රජය Tamanට ගත හැකි හමුදාමය ක්‍රියාමාර්ග ගැන ඉඟියක් පළ කොට තිබෙනවා. එසේම තත්ත්වය තවදුරටත් අයහපත් වුවහොත් බරපතල හා අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති විය හැකි බවටත් ඉන්දීය ආරක්ෂක විශ්ලේෂකයන් මත පළ කොට තිබෙනවා. ඉන්දියාව විසින් පාකිස්තානයේ සමග ඇති කරගෙන තිබූ ඉන්දු නදී ජලය බෙදා ගැනීම පිණිස වූ ගිවිසුම මේ වන විට අත්හිටුවා තිබීම දෙරට අතර සාමය කඩවීමට උපකාර වී ඇති තවත් සාධකයක් වී තිබෙනවා. පාකිස්තානය සිය කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමේදී ඉන්දු නදියේ ජලය මත 90% පමණ යැපීමක් පෙන්눔 කරනු ලබනවා. ඒ අනුව ජලය බෙදා හැරීම අවහිර කළහොත් ඒ වෙනුවෙන් ගනු ලබන පියවර යුදමය පියවරක් ලෙස සැලකිය යුතු බවත් පාකිස්තානය දැනුම් දෙනවා.